හදිස්සියකට ගෙදර තියෙන දේවල් වලින් කඩේට වැඩි රසට මම කොහොමද චොප්සි හදාගන්නේ කියලා තමයි ඔන්න අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. කෘත්‍රිම රසකාරක නැතුව තල තෙල් නැතුව මේක හරිම රසට ඉක්මනට හදාගන්න පුළුවන් විනාඩි 10කින් අපි ගිහින් බලමු එහෙනම් මම කොහොමද ඉක්මනට චොප්සි හදාගන්නේ කියලා. ඔන්න මම මෙතන අරගෙන තියෙනවා එක අලගෙඩියක්, පොඩි කැරට් අල දෙකක්, බොන්චි ටිකක් අරන් තියෙනවා. ගෝවා තියෙනවා. ඒත් එක්කම සුදු ලුණු බික් 3ක් විතර තියෙනවා. එක ලුණු ගෙඩියක් තියෙනවා. ඔයාලා අල ගන්නකොට මම කලින් අල ටික මේ අල ගෙඩිය සුද්ධ කරලා මේක වතුර එකක දාලා තියලා තමයි මේ කපන වෙලාවට වතුර එකෙන් එළියට අරගෙන කපන්නේ. නැත්නම් මේ කහට පිපෙන හින්දා. කැරට් මම කපන්නේ මේ විදිහට රවුම් හැඩයට. ගොඩාක් ලොකුවටත් නෙමෙයි, ගොඩාක් පොඩියටත් නෙමෙයි. මේ පෙන්නන සයිස් එකේ මේ තරමට මම කපා ගන්නවා. නැත්නම් ඔයාලට වෙනම හැඩයකට කපා ගන්නත් පුළුවන්. දැන් බොන්චිත් මම මේ විදිහට එක කරලක් 3කට විතර කපා ගන්නවා. මේ කපා ගන්නේ නැතුව ඔයාලට කඩා ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් අර කැපුවම පොඩි ලස්සනක් එන හින්දා මම කපා ගන්නවා මෙහෙම. ගෝවා වලට මම කරන්නේ මේකේ අර නිකන් අර මේ ඝනකම වගේ කෑල්ලක් තියෙන මේ නාරටිය වගේ හරි ඒක මම කපලා අයින් කර ගන්නවා. ඒ කියන්නේ වෙන වෙන්නම නෙමෙයි. පොඩ්ඩක් ඒකේ ඝනකම කෑල්ල කපලා අයින් කරලා එතනින් පොඩ්ඩක් දෙකට මැදින් මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ අතෙන් කැමති ප්‍රමාණය කැමති සයිස් එකකට මේක කඩා ගන්න තියෙන්නේ. අනේ ඊළඟට මම ලුණු එක කපා ගන්න යන්නේ. දැන් මම මේ ගත්ත ලුණු වල මේ ඒකේ පොඩ්ඩක් අර මැද පැලවෙලා වගේ අර කොළ පාට කෑල්ල තියෙන්නේ. අනේ ඒ වගේ කෑල්ලක් තිබුණා මම ඒක අයින් කරනවා. ඒක දාන්නේ නැහැ මේ චොප්සි එක හදද්දී ඒක දැම්මම නිකන් තිත්ත ගතියක් වගේ එනවා. ඒ නිසා මම ඒක අයින් කරලා දාලා මේ විදිහට ලුණු ගෙඩියම කපලා ගන්නවා. සුදු ලුණුත් මෙතන මම සාමාන්‍ය බික් 3ක් විතර අරන් තිනවා. ඒක මේ විදිහට පොඩියට කොටු හැඩයට කපා ගන්නවා. සුදු ලුණු නම් මම තල්ලා දාන්නේ නැහැ. මේකට කපලා තමයි දාගන්නේ. මේ විදිහට පොඩියට කපා ගන්නවා මේ ටික. ඊළඟට අල එකත් මේ විදිහට රවුම් හැඩයට මම කපා ගන්නවා. අල එක කපද්දි මේ පෙන්නන සයිස් එකේ මෙන්න මේ වගේ සයිස් එකකට කපා ගන්න. ගොඩාක් ලොකුවට කපන්නත් එපා, ගොඩාක් චූටියට කපන්නත් එපා. දැන් මෙතන මම අරගෙන තියෙන්නේ කෝන් ෆ්ලා. කෝන් ෆ්ලා මේස හැන්දක් විතර මම ගත්තා. මම මේ හදාගන්න චොප්සි ප්‍රමාණයට. ඒකට මේස හැන්දි 5ක් විතර මේ වතුර දාගන්නවා. ඊට පස්සේ මුලින්ම මේ දෙක හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් කෝන් ෆ්ලා නම් ඕනමයි මේ චොප්සි එකක් හදන්න. මේකෙන් තමයි කෝන් ෆ්ලා එකේ අර තික් ගතිය එන්නේ. ඉතින් මේ විදිහට වතුර මේස හැන්දි 5කට කෝන් ෆ්ලා මේස හැන්දි එකක් දාලා මම මේ ගත්ත ප්‍රමාණයට දිය කරගන්නවා. දැන් මම කරන්නේ අර දිය කරගත්ත කෝන් ෆ්ලා එකට සෝයා සෝස් වලින් මේස හැඳි දෙකක් දාගන්නවා. ඊට පස්සේ ඒකත් මේකත් එක්කම හොඳට දිය කරලා පැත්තකින් තියාගන්නවා. ඉතින් සෝයා සෝස් නම් අනිවාර්යයෙන්ම දාගන්න. ගෙවල් තියෙනවනේ කොහොමද? මම දැන් මේ වගේ තාච්චි එක තමයි හදාගන්නේ. ඉතින් ඔයාලට පෑන් එකේ හදාගන්නත් පුළුවන්. මේකට මුලින්ම තෙල් ටිකක් දාලා ඒත් එක්කම ඒකට බටර් ටිකක් දාගන්නවා. ඊට පස්සේ අඩු ගින්දරේ මේ බටර් එක පොඩ්ඩක් රත් වෙන්න දෙනවා. බටර් එක රත් වුණාට පස්සේ අර කපාගත්ත සුදු ලුණු ටික මුලින්ම දාලා ටිකක් අර පාට වෙනස් වෙන්නේ නැති වෙන්න සුදු ලුණු වල අමු ගතිය යන්න පොඩ්ඩක් මේක ටෙම්පරාදු කරගන්න ඕන. සුදු ලුණු වලින් හොඳ සුවඳක් එනකොට මම මුලින්ම මේකට දාගන්නේ අල ටික. මොකද අලනේ තැම්බෙන්න වෙලා යන්නේ. ඊට පස්සේ මේකත් එක්ක හොඳට මුලින්ම අඩු ගින්දරේ කලවම් කරගන්නවා. ඉතින් අඩු ගින්දරේ මේ වැඩි කරගන්න. ගින්දර ගොඩක් වැඩි කරගත්තොත් අල පිට ටික පිච්චෙනවා. ඉතින් සුදු ලුණු ටෙම්පරාදු කරගත්තේ ඔයාලට මේ පේනා වගේ මේකේ දුඹුරු පාට වෙලා නැහැ. ඒ විදිහටම මේ ඒකේ අර සුදු පාට තියෙන ටෙම්පරාදු කරගන්න. ඊළඟට ඔන්න මම මේකට කැරට් ටිකක් දාගත්තා. කැරට් ටිකක් දාගෙන මේක පොඩ්ඩක් හොඳට ටෙම්පරාදු කරගන්නවා. අර විදිහටම අඩු ගින්දරේ විනාඩි 2ක් 3ක් විතර. අල ටිකයි කැරට් ටිකයි ටෙම්පරාදු වෙන්නලා හොඳට තැම්බෙන්න ඕන හින්දා මම මේකට තව වතුර මේස හැඳි 2ක් විතර දාලා මේක වහලා අඩු ගින්දරේ පොඩි විනාඩි 2 3ක් විතර වහලා තියාගන්නවා. අල ටික කැරට් ටික තැම්බෙනකන්. අල ටිකයි කැරට් ටිකයි තැම්බෙන අතරේ මම එකට ලුණු ටිකකුත් දාගන්නවා. දැන් අලයි කැරටුයි තැම්බෙලා තියෙන්නේ. ඒ වෙලාවට ගෝවා ඇරෙන්න අනිත් දේවල් ටික මම මේ චොප්සි එකට දාගන්නවා. ඊට පස්සේ මේ විදිහට පොඩ්ඩක් වෙලා කලවම් කරන්න විනාඩි 2ක් විතර. ඉතින් ඔයාලට මේ පේනවා වගේ මේ හැමදේම වෙන්නේ අඩු ගින්දරේ. ගින්දර ගොඩක් මම වැඩි කරගෙන නෑ මෙතන.
චුට්ටක් වෙලා මේ ටික කලවම් කරලා මේ බොන්චි වල පොඩ්ඩක් අර අමු ගතිය යන්න හොඳටම තැම්බෙන්නේ නැති වෙන්න පොඩි වෙලාවක් වහලා තියාගන්න. කඩාගත්ත ගෝවා ටික අන්තිමේටම තමයි මම දාගන්නේ. ඊට පස්සේ අර අපි ලෑස්ති කරගත්ත කෝන් ෆ්ලවර් මිශ්‍රණය මේ විදිහට පොඩ්ඩක් අපහු කලවම් කරලා මේ විදිහට ගෝවා එකට උඩින් දාලා අඩු ගින්දරේ මේක ටක් ගාලා කලවම් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති බොන්චි එහෙම ගොඩාක් අර තැම්බිලා නැහැ. ඒකේ අර ලස්සන කොළ පාට එහෙම තියෙනවා. අනිත් හැම එළවලුමක්ම මේ විදිහටම තියෙන්නේ. ඉතින් ඒ නිසා අඩු ගින්දරේ ගොඩාක් වෙලා මේක උයාගන්නේ නැතුව ඉක්මනට හදාගන්න. ඒකයි මං කිව්වේ මේක විනාඩි 10කින් විතර හදාගන්නත් පුළුවන් ඇත්තටම. මේ වගේ ටක් ගාලා කලවම් කරගන්න. අන්තිමටම මම මේ වෙලාවේ කුඩු කරගත්ත ගම්මිරිස් දාගන්නවා. මේ වෙලාවට ලුණු බලලා ලුණු මදි නම් ලුණු දාලා මේක ටක් ගාලා ලිපෙන් අයින් කරලා වෙනම ප්ලේට් එකකටම දාගන්න. නැත්තම් මේක තව ලිපේ තිබුණොත් මේක ගොඩක් තැම්බෙන හින්දා වෙනම ප්ලේට් එකකට අයින් කරගන්න. දැන් අපි මේ චොප්ස් එක හදලා ඉවරයි. හදිස්සියකට ගෙදර තියෙන දේවල් වලින් කඩේට වැඩිය රසට මම චොප්සි හදාගන්න ඕන මේ විදිහට තමයි. ඔයාලට මේ රෙසිපි එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මම අතට මේක අවුරුද්දකට කලින් දාන්න හිටියේ. නමුත් පහුවෙලා හරි දැම්මා ඔයාලට වැදගත් වෙයි කියලා. එහෙනම් මාව subscribe කරලා මේ වීඩියෝ එකට like කරලා යාළුවෙක්ට බලන්න share කරන්න කියලාත් මතක් කරන ගමන් ලේසි රෙසිපි එකකින් ඔයාලව හම්බ වෙන්න එනකන් පරිස්සමෙන් ඉන්න.